ආයුබෝවන් අද යන්න හදන්නේ කාර් එකේ මේ අවුරුද්දකට සැරයක් කරන අපි ලංකාවෙත් කරනවා වගේ මේ වාහනේ ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න ඕන. ලංකාවේ නම් ගොඩක් දුරට මේ දුම් වාර්තාව විතරයිනේ කරන්නේ. අද මේ එතෙන්ට ආවා. ඇවිල්ලා ඉවර වෙලා මේ දුන්නා වාහනේ ඩොකියුමන්ට් එක දුන්නම මේ එතනින් ඒ ටික ඔක්කොම චෙක් කරලා බලනවා. ඉන්ෂුරන්ස් එක වාහනේ පොත ආදායම් බලපත්‍රය ටික දුන්නම ඒගොල්ලෝ සිස්ටම් එකට ගහලා බලනවා. බලලා ඉවරලා ඊට පස්සේ යනවා වාහනේ ළඟට ගිහිල්ලා වාහනේත් එන්ජින් නම්බර්, චැසි නම්බර් ඒ ටික බලලා මේ චෙක් කරලා ඉවර වෙලා මේ අතුරට ගන්නවා වාහනේ. අරගෙන ඉවර වෙලා මේ ඉන්ස්පෙක්ෂන් එකක් කරනවා. මේක අනිවාර්යෙන් මෙහෙ කරන්න ඕන. මේකදී අර ලංකාවේ වගේ මේ දුම් වාර්තාව සම්බන්ධ වෙයි කියන්නේ අර කාබන් විමෝචනය පිළිබඳ විතරක් නෙවෙයි. මේක හැමදේම බලනවා. වාහනේ සම්පූර්ණ කන්ඩිෂන් එක බලනවා. වාහනේ තිරලද, ඊට පස්සේ ටයර් වල කට්ට, ටයර් වල එක්ස්පයර් ඩේට් එක, ඊට පස්සේ බ්‍රේක් හැමදේම චෙක් කරනවා. එන්ජින් එකේ ඊට පස්සේ කන්ඩිෂන් එක, රැක්, පවර් ස්ටීරියන් නම් ඒ වගේ ක්‍රියාකාරීත්වය හැමදේම බලනවා. ඊට අමතරව දැන් මෙහි වාහනයක් අනිවාර්යෙන් පාරේ යනවනම් මේ තියෙන්න ඕන වාහනේ අනිවාර්යෙන්ම තියෙන්න ඕන මේ ප්‍රථම ආධාර පෙට්ටියක්. කියන්නේ සාමාන්‍යයෙන්ම ඇක්සිඩන්ට් එකක් එහෙම වුණාම මේ අවශ්‍ය කරන බැන්ඩේජ්, මේ සේලයින් නම් ඒ අවශ්‍ය ටික තියෙන්න ඕනේ. ඒවා දැන් අර ලංකාවේ මෝටර රථ වාහන දෙපාර්තමේන්තුව වගේ මෙහෙත් ඒ තියෙන රජයේ ආයතනයෙන් නිර්දේශ කරපු ඒ ප්‍රථම ආධාර පෙට්ටියක් තියෙන්න ඕනේ. ඊට අමතරව ගිනි නිවන උපකරණයක් තියෙන්න ඕන. ආපහු අපි වාහනයක් පාරේදී මොකක් හරි දෙයකට නැවැත්තුවොත් ප්‍රධාන පාරක වාහනයෙන් බහිනවා නම්, ඒ කියන්නේ අපි ටයර් එකක් මාරු කරන්න හරි වෙනක් හරි කාර්මික දෝෂයකට මොකකට හරි බහිනවා නම් මේ අපි දාගන්න ඕන ලුමිනස් වෙස්ට් එක. ඒක එයින් දෙකක් වාහනේ තියෙන්න ඕන. ඊට අමතරව මේ වාහනේ මොන හරි බ්‍රේක් ඩවුන් යන්න ඒ අර ට්‍රයැන්ගල් තියෙනවා පිටිපස්සෙන්, ලුමිනස් ට්‍රයැන්ගල් ඒවා තියෙන්න ඕන. ඔය දැන් කරන්නේ ඉස්සරහ රෝඩ් එකේ බ්‍රේක් චෙක් කරා. ඊට පස්සේ දැන් පස්සේ රෝඩ් එකේ බ්‍රේක් චෙක් කරනවා. ඒගොල්ලෝ ඒව බලලා ඒව හරියට බ්‍රේක් තියෙනවා නම් තමයි ඒක පාස් වෙන්නේ. මොකද ඒක ඒ සිස්ටම් එකටම මේ ප්‍රමාණය කොච්චර ප්‍රමාණයකින් මේක බ්‍රේක් තියනවද කියන ඒ සිස්ටම් එකටම වැටෙනවා ඔතනින්. එතකොට මෙයා මැනුවල් නෙමෙයි මේක කරන්නේ. ඔය විදිහට බ්‍රේක් චෙක් කරනකොට ඒගොල්ලෝගේ පරිගණක පද්ධතියට යනවා. රෝද හතරෙම හරියට බ්‍රේක් තියද ඒ විස්තරය යනවා. කියන එක මැනුවල් කරලා මේ පාස් කරන්න එහෙම මොකුත් බෑ. ඊට පස්සේ මේ ඒ ටික කරලා වාහනේ යට ඔක්කොම බලනවා. දිරලා තියනවද, මලකඩ කාලා තියනවද, ඒ ටික ඔක්කොම බලනවා. ඊට පස්සේ බලලි ඉවරලා එතනත් හැමදේම බලනවා. ලයිට් ටික ඔක්කොම බලලි ඉවරලා වයිපර් වැඩ කරනවද, ඒ සියලුම දේ බලනවා. බලලි ඉවරලා ඔය දැන් ඇවිල්ලා ලයිට් එහෙම දාලා බලනවා. මේ ඊට පස්සේ මේ හැමදේම බලලි ඉවරලා ඔය ටික ඔක්කොම මේ සිස්ටම් එකට ගිහිල්ලා කම්පියුටරේට ගහලා බලලා මේ රිපෝට් එක දෙනවා. ඉතින් සල්ලි ගෙවන්න ඕන. අවුරුද්දටම මෙහි සල්ලි වලින් ලේ 250. කියන්නේ ඒක සමහර තැන්වල හැටියටත් ගාණ වෙනස් වෙනවා. වාහනේ තියෙන එන්ජින් කැපැසිටි එක අනුවත් ගාණ වෙනස් වෙනවා. ඒකින්ද ඒකේ ප්‍රයිස් නම් එක එක තැන්වල එක එක විදිහට යන්නේ. ඊට පස්සේ මේ දැන් ඔය වයිපර් එහෙම චෙක් කරලා බලනවා. බලලා ඉවරලා මේ ඊට පස්සේ මේකේ පොඩි ස්ටිකරයක් අලවන නම්බර් ප්ලේට් එකේ 2027 තමයි මේක එක්ස්පයර් වෙන්නේ කියලා. ඊට පස්සේ ආපහු ඔයාගේ තන ඔෆිස් එකට ඇවිල්ලා සල්ලි දීලා අර ටික ඔක්කොම මේ එන්ටර් කරලා ඉවරලා ඒක පාස්ද කියලා මේ රිපෝට් එක හම්බ වෙනවා. ඊට පස්සේ රිපෝට් එකයි ඊට පස්සේ ඒගොල්ලෝ ආදායම් බලපත්‍රේ පොඩි ස්ටිකරයක් අලවනවා. අලවලා ඉවර වෙලා මේ අර කොලේ ඔක්කොම අපි වාහනේ යනකොට තියා ගන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ඉතින් අලුතෙන් අර රුමේනියාවේ වාහන අරන් පදින අයට මේ තමයි මේක මම දැම්මේ. නැත්තම් පරණ අය නම් මේ විස්තරය දන්නවනේ. ඊට පස්සේ මේ ඔය මේ මාත් එක්ක සෙල්ෆියක් ගැහුවා. ඒකත් මේ එවන්න ෆොටෝ එක එවන්න කියලා. ඒ ෆොටෝ එකත් එයාට මේ දානවා. ඊට පස්සේ මේ ওই විදිහට සිස්ටම් එකට දාලා ඉවර වෙලා මේව කරගෙන එන්න තියෙන්නේ. ඉතින් වෙන කතන්දරයක් මොකුත් නැහැ.